සුබ දවසක් පුතේ. මම ආවේ අද ඔයාලට විශේෂ කාරණයක් කියන්න. විශේෂ කියන්නේ මේ කාරණේ ඔයාලා දන්නවා. සමහර විට මගෙන් අහලා ඇති, සමහර විට කවුරු හරි ගුරුවරයෙක් කියලා ඇති. බොහෝ දුරට මේක කියන්නේ සිංහල ගුරුවරයෙක්ම තමයි. ඉතින් අම්මේ තාත්තේ පුතේ දුවේ සිංහල භාෂාව හැදෙනවා නම්, ඔයාගේ මව් භාෂාව සිංහල නම්, ඔයා විභාග ලියන මාධ්‍ය සිංහල නම්, විශේෂයෙන්ම සිංහල භාෂාව හොඳින් ලියන්න, කියවන්න, කතා කරන්න මේ සේරම හොඳට ඉගෙන ගන්න ඕන. මොකද විෂයක් පාසා පන්ති යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විෂයක් පාසා අමාරුයි කිය සමහර වෙලට එකම විෂයට පන්ති දෙක තුනකට යන ළමයි පවා අද වෙනකොට ඉන්නවා. ඉතින් ඉස්කෝලේ ගුරු දෙමව්පියන්ගෙන් එහෙම නැත්නම් ප්‍රයිවට් ඔයා යන ගුරු දෙමව්පියන්ගෙන් ඉගෙන ගන්න ගැටලුවක් නැහැ. නමුත් ඔයා මතක තියාගන්න ඔයාගේ සිංහල භාෂාව හදා ගැනීම සහ සිංහල මව් භාෂාව ලෙස ඔයා ඉගෙන ගන්න එක සහ ඒක හසුරුවන ආකාරය ඒකට හොඳින් ඇටෙන්ෂන් එක දීලා ඉගෙන ගැනීමේදී සමහර වෙලාවට අනිකුත් විෂයන් තේරෙන්නේ නැති එක සහ අනිකුත් විෂයන් වල තියෙන ප්‍රශ්න ලියන්න බෑ ප්‍රශ්න. සමහරවිට කියනවා බුද්ධ ධර්මයේ පළවෙනි පේපර් එකට නම් කොහොම හරි 32 ගාලා ඉරි ටිකක් හරි ගහ ගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තමයි අමාරු. සමහරවිට කියනවා මේ බහුතරයක් දෙනා අනිකුත් විෂයන් වල දෙවෙනි ප්‍රශ්න පත්‍රයට බයයි. හේතුව පළවෙනි එකේ ඔයාලට ඉරි ගහන්න වගේ තමයි තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට O level වගේ විෂයක් ගත්තාම දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ලිවීමේ එකක් තියෙනවා. එතකොට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලිවීමේ පේපරයට මෙච්චර බය වෙන්නේ සිංහල ටිකක් අපහසු ළමයි. සිංහල හදාගන්න අපහසු ළමයි. සමහර වෙලාවට සිංහල වලටම ලකුණු තියෙනවා පාඩම් කළ ගොඩ දා ගන්නවා. හැබැයි හරියට හදාරගත්තේ නැති නිසා අනිකුත් විෂයන්ට ලිවීමේ හැකියාව නැහැ. ඇයි හරියට හදාගන්න කියන්නේ ඒක තමයි සිංහල භාෂාව. හරි. සිංහල භාෂාව හරියට හැදිච්ච ළමයෙකුට ෂෝට් නෝට් තනියම ගහ ගන්න පුළුවන්. රයිට්? ලියන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. හරි. එයාට ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න බය වෙන්නේ නැහැ හරියටම හදාගත්තොත් සිංහල භාෂාව. හරි. ලියන්න කොහෙත්ම බයක් වෙන්නේ නැහැ. ලිපියක ඉඳලා හැමදේම තමන්ගේ පෞද්ගලික කාරණාවකදී වුණත් හැමදේම අවශ්‍ය විදියට මේ විභාග වලින් පස්සේ තමන්ගේ ජීවිතේ ප්‍රායෝගිකව මේක වැදගත් වෙනවා. තමන්ගේ මව් භාෂාව ලෙස සිංහල හදාරන එහෙම නැත්නම් සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න දරුවන්ට අනිකුත් මාධ්‍යයන් ඉගෙන ගන්න දරුවන් මේ මාධ්‍ය හොඳින් හදාර ගන්න ඕන. මොකද මේ මාධ්‍යයෙන් එයා හිතන්න ගන්න නේද? සමහර ළමයි ඉන්නවා සිංහල මාධ්‍ය ළමයි. හැබැයි කාලයක් යනකොට කන්වර්ට් වෙනවා වෙනත් මාධ්‍යයකට. සමහර විට අපි කියමුකෝ 6 වසරෙන් එයා සිංහල මාධ්‍යයෙන් ඉංග්‍රීසි මාධ්‍යයට යනවා. එක්කෝ තමිල් මාධ්‍යයට යනවා. නමුත් පුතේ ඔයා මුල ඒ කියන්නේ ඔයාගේ මුල් ළමාවියේදී ඉගෙන ගත්තේ මාධ්‍යයෙන් තමයි බොහෝ දුරට ඔයා හිතන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා මුල් ළමාවියේ ඉගෙන ගත්තේ භාෂාව හොඳින් ප්‍රවර්ධනය කරගත යුතුමයි. හරිද? අපි දැන් සිංහල කිව්වහම පුතේ අපි හිතනවා භාෂාවක් ඉගෙන ගන්න දින සිංහල එච්චර වැදගත් නැහැ නේද? මව් භාෂාව එච්චර වැදගත් නෑ වැදගත්. ඔයාට ඒ භාෂාවෙන්ම එක පාඩම් ඉගෙන ගන්න බෑනේ නේද? බේසික් ටික හරි ඔයා කවර් කරගන්න ඕන ඔයාගේ මව් භාෂාවෙන්. ඒ නිසා කොරියන් ඉගෙන ගන්නත්, ජපාන් ඉගෙන ගන්නත්, ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්නත්, දෙමළ ඉගෙන ගන්නත්, මොනවා ඉගෙන ගන්නත් ඔයාගේ මව් භාෂාව සිංහල නම් සිංහල භාෂාව හොඳින් ප්‍රගුණ කළ යුතුමයි. මේක නිකන් ඔයාගේ විභාගය ලියන මාධ්‍යයක් නෙමෙයි පුතේ. ඔයා හිතනවා මේ සිංහල කියන්නේ එකම එක සබ්ජෙක්ට් එකක් විතරයි කියලා. නෑ. එකම එක සබ්ජෙක්ට් එකක් නෙමෙයි. මේක ඔයාගේ ජීවිතේ වෙනස් කරන මාධ්‍යයක්. ඔයාගේ ජීවිතේ වෙනස් කරන භාෂාවක්. ඒ කියන්නේ මේකේ හෙවණැල්ල, මේ සිංහල භාෂාවේ හෙවණැල්ල ඔයාගේ අනිකුත් සෑම සබ්ජෙක්ට් එකකටම වැටිලා තියෙනවා කියන එක හොඳට මතක තියාගන්න. ඒ නිසා සිංහල භාෂාව හොඳින් හදාර ගන්න කියලා කියනවා. මං කියන්නේ ඒක පන්තියකට ගිහිල්ලා හෝ ඉස්කෝලෙන් කියලා දෙකක්. ඉස්කෝලෙන් හෝ පන්තියෙන් කියලා කියන්නෙත් නෑ. ඔයාට කැමති විදියට පොතක් කියවලා හරි ඉස්කෝලේ උගන්වන ගුරුවරයා මතම යැපිලා හරි වෙනත් පන්තියකට ගිහිල්ලා හරි සිංහල භාෂාව හදා ගන්න කියලායි මම මේ ඔයාට කියන්නේ. සිංහල භාෂාව ඔයා සිංහල මාධ්‍ය දරුවෙක් නම් ඔයාගේ මව් භාෂාව සිංහල නම් සිංහල භාෂාවේ ප්‍රවර්ධනය සිංහල භාෂාව
වර්ධනය කර ගැනීම, සිංහල භාෂාව හසුරුවන්න, ලියන්න, කියවන්න, කතා කරන්න හොඳින් පුරුදු වෙන එක ඔයාගේ මුළු ජීවිතේටම විභාගයට විතරක් නෙමෙයි. විභාගයට විතරක් සීමා වෙන්නේ. ඔයාගේ මුළු ජීවිතේටම වටිනාකමක් එක් කරනවා කියලා හොඳට මතක තියාගන්න. ගිහින් එන්නම්.